ආයුබෝවන් යාළුවනේ මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ AVR කියන මෙන්න මේ ප්‍රෝග්‍රෑම් මොඩියුල් එක මම ඔයගලන්ට මේකේ මේ පොඩි වීඩියෝ එකක් විතරයි දාලා තිබ්බේ මම අද කියන්නේ කොහොමද මේකෙන් මේ නිවැරදිව IC බේස් එකකට මේ වයර් නිවැරදිව පාස් කරගෙන කොහොමද මේක මේ කනෙක්ට් කරගන්න විදිය ඔය සමහර අයට මේක ගත්තට ඒ කියන්නේ මේක IC එකේ කොහොමද පෑසෙන්නේ එහෙම සමහර අය දන්නේ මම අද පෙන්නන්නේ කොහොමද මේකේ නිවැරදිව පාස් ගන්න කියලා. හොඳයි මම මේ ඔයගලන්ට මේ වගේ ඩොට් බෝඩ් එකකුයි මේ වගේ ඔයගලන්ට පේන ඇති මේ පින් 8 IC බේස් එක. තව මෙන්න මේක ඕගලන්ට කඩේ ගන්න තියෙනවා මේක ඕගලන්ට මේක ඔය AliExpress දරාස් එකෙන් මේ ගන්න පුළුවන් මේල් එකයි ෆීමේල් දෙකම තියෙනවා හොඳයි මේ මම කියන්නම් කොහොමද නිවැරදි පාස් එක ගන්න කියලා හොඳයි වීඩියෝ එක මේ දික්කෙන ඉඳන් මම පොඩ්ඩක් මේ මම පාස්වර්ඩ් එකක් තමයි ඒක ඔයගලන්ට පෙන්නන්න යනවා. හොඳයි. ඔයගලන්ට පේන ඇති මෙතන මේ IC බේස් එක මේ මෙතන ඩොට් එකක් පේන ඇති. කැපුම් පාර මේ පළවෙනි IC එකේ 1 2 3 4 ඊට පස්සේ ආයි යටින් ඉඳන් 5 6 7 8 මම ඔයගලන්ට මේකේ මේ පින් අය පාස්සලා තියෙන මෙන්න මේ ඔයගලන්ට පේන ඇති මේ මෙතන මේ පින් අය අරා තමයි අපේ මේ ප්‍රෝග්‍රෑම් මොඩියුල් එක අරා මේ IC එක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් ඉන්නේ මම පෙන්නන්නම් කියලා නම් කොහොමද නිවැරදිව මේ වයර් සම්බන්ධ කරගන්නේ කියලා ඔයගලන්ට මේ තියෙන විදිහට පේන ඇති මේ මෙතන කනෙක්ෂන් අයක් පාස්සලා තියෙනවා. ඔයගලන්ට මේ IC එක පැත්තේ තියෙන කනෙක්ෂන් තුනට මේ පැත්ත පේන ඇති ඔය කියන්නේ මේ මෙතන 1 2 අන්නේ පැත්තේ පළවෙනි පින් එක මම ඔයගලන්ට පළවෙනි පින් එක මම මේ පැත්තේ පාස්සලා ඔය කියන්නේ ඔයගලන්ට පෙන්නනවා නම් තමයි වයර් සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බෝඩ් එකේ ඩොට් එකක් මේ ලොකුයින්ද පෑස්සෙනවා පොඩ්ඩක් මේ කියන්නේ මේ අනිත් පැත්තෙන් වැක් කරනවා. ඒකින්ද මම මේ ඔයගලන්ට මේ විදිහට තමයි මේක ගෙනාවේ. ඔයගලන්ට මේ පැත්තේ පළවෙනි පින් එක තමයි ඔයගලන්ට මේකට එන මේ කරන්ට් එක ඒ කියන්නේ VCC කියලා ගාලා තියෙනවා. අන්නේකේ වයර් එක සම්බන්ධ කරන්නේ මේ පළවෙනි පින් එකේ ඉඳන් ඔයගලන්ට සම්බන්ධ කරන්න පුළුවන් 8 වෙනි පින් එක. පළවෙනි පින් එකයි 8යි. IC එකේ 8 වෙනි පින් එක. ඊට පස්සේ ඒකේ පිටිපස්සේ පින් එක ඔයගලන්ට සම්බන්ධ කරන්න පුළුවන් ඒකේ යට පින් එක. ඒ කියන්නේ මේ VCC පින් එකේ ඉස්සරහා පින් එක සම්බන්ධ වෙන්නේ මේ මොඩියුල් එකේ තියෙනවා MISO කියලා එකක්. අන්න ඒකට. ඒක සම්බන්ධ වෙන්නේ ඕගලන්ගේ 6 වෙනි පින් එක. ඒ කියන්නේ 8 7 6 මෙන්න මේ පින් එක තමයි ඕගලන්ගේ මේ පිටිපස්සේ එක සම්බන්ධ වෙන්නේ. ඔව් කාපාට ලයින් එක ගියේ තියෙන 6 වෙනි පින් එකට. ඊට පස්සේ ඊළඟ පින් එක මේ වෝල්ට් VCC එකේ ගාව තියෙන පින් එක තමයි මේ මොඩියුල් එකේ තියෙන්නේ MOSI කියලා. ඒ පින් එකේ කනෙක්ෂන් එක අරන් යන්නේ මේ දුඹුරු පාට පින් එක
දුමුරු පාට වයර් එක පේන ඇති ඕගලන්ට. අන්නේ ඒක යන්නේ දුමුරු පාට නෙමෙයි පොඩ්ඩක් ඉන්න මේ නිල් පාට එක. ඒ කියන්නේ පස්වෙනි පින් එකට IC එකේ. ඊට පස්සේ ඒකම ඊළඟ ඒක ඉස්සරහම තියෙන පින් එක එන්නේ SCK කියන එක. SCK කියන පින් එක යන්නේ ඕගලන්ගේ IC එකේ අත්වෙනි පින් එකට. ඊට පස්සේ පොඩ්ඩක් වයර් ගෑවෙනවා ගෑවෙන්නේ. ඊට පස්සේ ඕගලන්ගේ මේ අන්තිම පින් එක ග්‍රවුන්ඩ් පින් එක. ඒක මම පැහැදිලි වෙන්න මේ කළු පාට වයර් එක දාලා තියෙනවා. ඒක යන්නේ අපේ IC මොඩියුල් එකේ 4 වෙනි පින් එකට. ඒක ඉස්සරහා තියෙන පින් එක රීසෙට් මම හිතන්නේ රීසෙට් එක තමයි තියෙන්නේ. RS මොඩියුල් එක ගත්තම තියෙන්නේ RST. මේ පින් එක කියන්නේ මම රතු පාට දාලා තින්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පළවෙනි පින් එකට. හොඳයි යාළුවනේ මේ ඕගොල්ලන්ට මේකේ මේ මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මම ඕගලන්ට මේ තවත් පැහැදිලි වෙන්න මම රූප සටහනක මේ මම ඕගලන්ට ඇඳලා පෙන්නන්න. මට එච්චර මේ චිත්‍ර අඳින්න බෑ. මම කටුව ඇඳලා පෙන්නන්න. මේ තියෙන ඕගලන්ගේ IC එක කියමුකෝ. මේ තියෙන්නේ පින් 4 මේ පැත්තේ පින් 4යි තියෙනවා. මෙතන මේ IC එක අපි ප්‍රෝග්‍රෑම් IC 85 ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන ලේසියට අංක දානවා. මම ඊට පස්සේ මෙතනින් අදින්නේ අර මොඩියුල් එකේ අර පින් 9 එක. ඊට පස්සේ ඔයගලන්ට මෙතන මම මේ ප්‍රධාන අකුරු විතර දාන G R M O S I S V M I S O. මොදයි යාළුවනේ මම පෙන්නන්න. ඊට පස්සේ මේක කොහොමද මේ යා කරන්න කියලා. යා කරන්න කියන්නේ මේ වයර් පාසනේ ටික මම පෙන්නන්න. ඕගොල්ලන්ගේ පළවෙනි පින් එක යන්නේ මේ මොඩියුල් එකේ R එකට. මේම ගත්තා. මේම දාමු. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මොඩියුල් එකේ IC එකේ 4 වෙනි පින් එක යන්නේ මොඩියුල් එකේ G එකට. 4 වෙනි පින් එක මේම අරන් මෙතන G එකට. ඊට පස්සේ ඕගොල්ලන්ගේ 8 වෙනි පින් එක යන්නේ V එකට. මම මේව V එකට දැම්මා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ 7 වෙනි පින් එක යන්නේ S එකට. මේ 7 වෙනි පින් එක යන මේම S එකට. ඊට පස්සේ ඕගොල්ලන්ගේ 9 වෙනි පින් එක යනවා MISO කියන මෙන්න මේකට. 9 වෙනි පින් එක. ඊට පස්සේ ඕගොල්ලන් 5 වෙනි පින් එක යන්නේ මෙන්න මේ පින් එකට. තවත් පැහැදිලි වෙන්න මම මේ රූප සටහනක් ඇඳලා මට හරියට ඇඳ ගන්නත් බෑ. මම චිත්‍රය හරියට දන්නෙත් නෑ. මම ඔයගලන්ට නම්බර ටික දාන්නම්කෝ. එතකොට ඔයගලන් තවත් ලේසියි. S M S O E නවරණ තු දාන්න මේක එක
මේකේ අත ඊට පස්සේ මේක අය ඊට පස්සේ මේක අට ඊට පස්සේ මේක පා ඊට පස්සේ මේක ඔයගලන්ගේ අතරින් පින් එක. දයාලුන ඔයගලන්ට මේක පැහැදිලි කියලා මම හිතෙනවා. එහෙනම් මේ තවත් වීඩියෝ දිගට යන්න කලින් මම මේක මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් පළවෙනි පාර නම් සම්බන්ධ වෙලා ඉන්නේ. මතක ඇතිව sub එකත් ඔබලා bell icon එකත් ඔබලා like එකකුත් දාලා share එකකුත් කරන්න. ඔයගොල්ලන්ට මොනවාරි මේ මගේ මේකේ වැරද්දක් හරි නැත්නම් ඔයගොල්ලෝ මොනවාරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳයි යාළුවනේ සුබ සන්ධ්‍යාවක්.